ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕනම ෆයිල් එකක්, ඒ කියන්නේ වීඩියෝ එකක් නැත්නම් ෆොටෝ එකක්, එහෙම නැත්නම් ඩොකියුමන්ට් එකක් කොහොමද ඔයාගේ PC එකට කිසිම කේබල් එකක්, එහෙම නැත්නම් USB කේබල් එකක් නැතුව ෂෙයා කරන්නේ. ඒ වගේම ඔයාගේ PC එකේ තියෙන ෆයිල් එකක්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්, ඉමේජ් එකක් වෙන්න පුළුවන්, මේ ඕනම එකක් කොහොමද ඔයාගේ ෆෝන් එකට කේබල් එකක් නැතුව ෂෙයා කරන්නේ. ඉතින් අද වීඩියෝෙන් කියලා දෙනවා ඔයාගේ ෆෝන් එකෙන් PC එකට, PC එකෙන් ෆෝන් එකට කොහොමද කිසිම කේබල් එකක් නැතුව ෆයිල් ෂෙයා කරන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් කියන දේ ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක press කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් කතාවක් නැහැ. අපි යන් අද වීඩියෝ එකට. ෆෝන් එකෙන් PC එකට ෆයිල් ෂෙයා කරන්න අපිට එකම එක app එකක් ඕන වෙනවා. ඉතින් ඔයා Play Store එකට ගිහලා මම මේ දැන් කියන application එක download කරගන්න. Play Store එකට ගිහලා search කරන්න STP server කියලා. ඔයාලට වෙනද මේ උඩින්ම පෙනෙන Wi-Fi STP server කියලා අන්න එකට ගිහිල්ලා මේක install කරගන්න. දැන් මම install කරගෙන තියෙන හින්දා open කරගන්නවා මේ විදිහට. ඔයා මුලින්ම මේක install කරගන්නම ඔයාලට මේ වගේ interface එකක් නේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සෙල්ලාම ඔයාලට permission දෙන්න ඉල්ලනවා location එකට. ඉතින් ඔයා ඒකට permission දුන්නාට පස්සේ මේ වගේ interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ඔයාලට start get permission කියලා. ඉතින් මේ start කියන එක දුන්නාම ඔයාලට වෙනවා ඇති Wi-Fi not connected. එහෙනම් අපිට Wi-Fi connection එකක් අවශ්‍ය වෙනවා මේකෙන් වැඩ කරන්න. දැන් මම මෙතන normal data off කරලා Wi-Fi on කරගන්නවා. ඔයාලට පේනවා ඇති ඒක start දුන්නාට පස්සේ මෙන්න මේ QR එකක් වගේ මේ වගේ විස්තර ටිකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන server URL කියලා. අන්න එක තමයි අපිට වැදගත් වෙන මේ ඉස්සරහ FTP අංක ටිකක් එක තියෙන අන්න එක තමයි දැන් තියෙන පොඩි ඇඩ්‍රස් එකක් අන්න එක හරහා තමයි අපිට PC එකට ෆයිල් ෂෙයා කරන්න වෙන්නේ. හරිද අපිට ෆෝන් එකෙන් කරන්න තියෙන වැඩ හරි ඊට පස්සේ PC එකෙන් තමයි අපිට ඊටු ටික කරගන්න තියෙන්නේ. ඉතින් ඔයා දැන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඔයාලට ෆෝන් එකෙන් කරන්න තියෙන වැඩ හරි. දැන් තියෙන්නේ PC එකේ අපිට මේකට Wi-Fi connection එකක් තියෙන්න ඕනේ. කියන්නේ එකම Wi-Fi connection එක ෆෝන් එකට වගේම PC එකටත් connect කරන්න ඕනේ. Wi-Fi connection එක හරහා තමයි අපිට ෆයිල් ෂෙයා කරගන්න වෙන්නේ. ඊට කලින් අපිට PC එකේ තියෙන පොඩි settings වගේක් හදාගන්න. ඒ කියන්නේ අර app එකට PC එක connect කරන්න ඕනේ. ඉතින් මේකට කිසිම අමතර app එකක් අපි PC එකට install කරගන්න ඕනේ. අපිට PC එකේ තියෙන setting වලින්ම තමයි මේක හදාගන්න තියෙන්නේ. අපි නම් දැන් බලමු කොහොමද මේ setting හදාගෙන ෆයිල් ෂෙයා කරන්න කියලා. ෆෝන් එකේ වගේ අපිට කිසිම application එකක් අවශ්‍ය නැහැ PC එකට. අපි බලමු කොහොමද PC එකට මේක connect කරගන්නේ කියලා. ඔයා ඉස්සෙල්ලාම this PC කියන එකට යන්න. ඊට මේ පහලින් right click කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති add a network location කියලා එකක් පෙන්වනවා. මේකට යන්න. ඊළඟට next දෙන්න. ආයෙත් next දෙන්න. ඊට පස්සේ මෙතන ඔයා දෙන්න නැත්තේ අර මම කලින් කියපු STP server එක කියන්නේ location එක තමයි මෙතන දෙන්න ඕනේ. ඒ අංක ටික හරියට මේ විදිහටම දෙන්න. දැන් මගේ server එකේ අංක ටික මම මේ විදිහටම දෙනවා. මේ විදිහට හරියට බලලා මේ එක සිම්බල් එකක් වගේ කියන්නේ මේ ඩොට් එහෙම තියෙනවා අන්න ඒවා එකක්වත් ඔයා මිස් නොකර අනිවාර්යෙන් හරියට බලලා ටයිප් කරන්න. ඒ වගේම මේ ඉලක්කම් ටිකත් ඒ විදිහටම ටයිප් කරන්න හොඳට බලාගෙන ඊට පස්සේ මේක දුන්නා හරියට බලලි වෙලා මේක next දෙන්න. ආයෙත් next දෙන්න. ඉතින් දිගටම එන ඊට පස්සේ finish කියන එක දෙන්න. ඔයාලට පේනවා දැන් මගේ ෆෝන් එකේ තියෙන folders ටික මේ විදිහට පෙන්නනවා. ඉතින් කැමති ඔයාලට ෆයිල් එක මේ විදිහට ඔයා කැමති තැනකට copy කරගන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් මේ විදිහට ෆයිල් වගේක් copy වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට ඕනම ෆයිල් එකක් දාගන්න පුළුවන්. ෆොටෝ එකක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි app එක application file එකක් වෙන්න පුළුවන්, PDF මේ ඕනම එකක් ඔයාලට මේ ක්‍රමයේ හරහා ඔයාලට දාගන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තටත් ඔයාලට ෆෝන් එකටත් දාගන්න පුළුවන්. ඔයාලට මෙතනින් පෙන්නනවා මේ server එක. දැන් PC එකේ තියෙන ෆයිල් එකක් දැම්මොත් මම මේ විදිහට දානවා මෙන්න මෙතනට අර server එකට paste කරන්න මේ විදිහට. ඔයාලට පේන්නේ නැති මේක දැන් මගේ ෆෝන් එකට තමයි මේක යන්නේ. ඒ කියන්නේ ෆෝන් එකට copy වෙනවා මේක. මම දැන් කියලා දුන්න ක්‍රමය හරහා ඔයාලට ෆෝන් එකෙන් PC එකට ඕනම ෆයිල් එකක් ෂෙයා කරගන්න පුළුවන්. ඒ වගේම ඒ විදිහටම අනිත් පැත්තට ඔයාලට PC එකෙන් ෆෝන් එකටත්
ෆයිල් ෂෙයා කරගන්න පුළුවන්. මේ ක්‍රමයට වඩා කිසිම කේබල් එකක් කියන්නේ USB කේබල් එකක්වත් ඕන වෙන්නේ නැහැ. ඔයාලට තියෙන නැත්නම් Wi-Fi කනෙක්ෂන් එකක්. ඔගේ Wi-Fi කනෙක්ෂන් එකට ඔයාලා තියෙන්නේ PC එකයි ෆෝන් එකයි කනෙක්ට් කරන්න. ඒක හරහා තමයි ඔයාලට මේ විදිහට ෆයිල් ෂෙයා කරගන්න තියෙන්නේ. ඉතින් අද අරන් ආවේ සරල වගේම පොඩි වීඩියෝ එකක්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතෙන්නේ පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම වීඩියෝ එක වෙන කාට හරි වැදගත් වෙනවා කියලා හිතනවා අනිවාර්යෙන් ෂෙයා කරන්නත් අමතක කරන්න. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක press කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න. තවත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා.